අතිගරු ජනාධිපති මහින්ද රත්නායක මහතායි මුලින්ම මම මේ දැනගෙන වර්ෂ 2009 5/19 වෙනි දින මා යුද්ධය ඉවර කර ශ්‍රී ලංකාවට බාරන ජනාධිපතිතුමා හොඳාකාර දන්නවා මම පාසල යන අවදියේ ඉඳන්ම විද්‍යාත්මකයෙක් රෝබෝ නිර්මාණය කරන දක්ෂ රෝබෝ නිර්මාණය කරන විද්‍යාත්මක කේබල් නිර්මාණය කරන විද්‍යාත්මක බව දන්න WG මනුජ ප්‍රියංක ජයවර්ධන වතු වෙන ගමරාල්ලාගේ මනුජ ප්‍රියංක ජයවර්ධන අද දින වෙද්දී පාසල යන කාලේ මට මුදල් හදලා ගත්ත මම පාසලට මට පඩි පැකට් පොලිසියෙන් ගෙනල්ලා දුන්නා. නමුත් ගෙදර මාව පොඩ්ඩක් කුඩා කාලේ මම බලාගත්තේ රෝබෝ කේබල් අම්මයි තාත්තයි. ඒගොල්ලෝ ලියුම් සේරම විනාශ කරලා දැම්ම ඔප්පු ටික අපු නේ ඒවා පුච්චලා දැම්මා. නමුත් දැන් අද වෙද්දී මම මගේ ටෙලිකොම් මන්සි තිබිච්ච මගේ ලියකියවිලි පොතක් උඩ පොත් උඩ ඒ කියන්නේ මගේ ටෙලිකොම් අයිතිවාසිකම් පොත උඩ මම නැවත වරක් YouTube ආයතනයත් එක්ක සම්බන්ධතාවය මම ඇති කරගත්තා. නමුත් දැන් මගේ ලංකාවේ කිසිම මහජනයෙක් නැහැ. ඔක්කොම ඉන්නේ රෝබෝ කේබල් නිලධාරීන් මහතුරු. නමුත් වර්ෂ 2011න් පස්සේ රෝබෝ අලුත් කේබල් නිලධාරීන් මහතුරුන්ගේ රජයේ ඉඳන් මට තාම මුදල් ලැබෙන්නේ මගේ පඩිය ලැබෙන්නේ මම කුලී වැඩ කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඩයලොග් ආයතනයේ උන සෑහෙන හොරකම් අනම්මන සිද්ධ වුණා මොබිටෙල් හැම ආයතනයකම. නමුත් මම අද දින දැනුම් දෙන්නේ දැන් වර්ෂ 2025 11 මාස 25 වෙනිදාට මට අවුරුදු 44 හරි මේ උදා වෙනවා. නමුත් මම මුළු ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම නිලධාරීන්ටත් ඊට කලින් මට වැරදි කරපු සියලුම කේබල් නිලධාරීන්ට වෙඩි තියා මරණීය දඬුවම හෝ පහර දෙන බවට මා අද සිට ශ්‍රී ලංකා ජනරාජ්‍යය ඇතුලේ හෝ ඇමරිකාව ප්‍රංශ ජීවත් වෙන රෝබෝ නිලධාරීන්ට අවසන්